තවත් උදෑසනක දෙවියන් වහන්සේගේ වචනය ඔබ වෙතට ගෙනෙන මට ලැබෙන මේ අනගි අවස්ථාව ගැන මම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. දැන් මෙතෙන්දි මට කතා කරන්න දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ පොළඹවන්නේ මේ රැක ගන්නව කරුණු දෙකක් ගැන. හිතෝපදේශ 11 වෙනි පරිච්ඡේදයේම 16 වෙනි පදය. 16 වෙනි පදයේ කියනවා මේ ගෞරවය රැක ගන්න කියන ගැනත් වස්තුව රැක ගන්න අය ගැනත් කතා කරනවා. කවුද මේ ගෞරවය රැක ගන්න දඟලන්නේ? සෝබන ස්ත්‍රියක්. සෝබන ස්ත්‍රියක් ගෞරවය රැක ගන්න වෙර වීරිය දරනවා. බලහත්කාරකම් කරන්නෝ වස්තුව රැක ගන්න වෙර වීරිය දරනවා. ඉතින් දැන් මේක දිහා බලන විට වස්තුව කෙරෙහි අවධානය යොමු කරපු පිරිස බලහත්කාරකම් කරන්න ඔවුන්ගේ අරමුණ තියෙන එකම දේ වස්තුව ආරක්ෂා කරගන්න එක. ඒ පිණිස ඕනෑම නපුරුකමක් ඕනෑම අයුතුකමක් ඕනෑම අධර්මිෂ්ඨකමක් කරහා වස්තුව රැස් කරගන්නත් රැස් කරගත්ත වස්තුව ආරක්ෂා කරගන්නටත් ඕනෑම නිහින දෙයකට පෙළඹෙනවා. ඒක තමයි ඔවුන්ගේ අරමුණ. නමුත් මේ සෝබන ස්ත්‍රියක් බොහොම යටාත්පාත් දෙවියන් වහන්සේට ගෞරව දක්වන කාන්තාවක් ආරක්ෂා කරගන්න එහෙම නැත්නම් ගෞරවය රැක ගන්න කටයුතු කරනවා මිසක් වස්තුව ගැන ඇගේ අවධානය යොමු වෙන්නේ නැහැ. ඒ නිසා සෝභමාන ස්ත්‍රියක් කියන්නේ තමාගේ ගෞරවය රැක ගන්නට නිවසේ ගෞරවය, පවුලේ ගෞරවය, තමාගේ ආත්මික ජීවිතයේ ගෞරවය රැක ගන්න වෙර වීරිය දරන කෙනා. නමුත් බලහත්කාරකම් කරන මනුෂ්‍යයා නිතරම තියෙන ඔහුගේ මනසගත සිත සියලු දේ යොමුලා තියෙන්නේ වස්තුව රැක ගැනීමට. මේ දෙක අතර මෙනෙහි කරලා මේ දෙක ගැන කල්පනා කරන්න බලන්න උදෑසන. එසේ කරමින් වඩා හොඳ දේ දෙවියන් වහන්සේ අපිට යෝජනා කර තිබෙන දේ අනුව අපි අපේ ගෞරවය ආරක්ෂා කරගන්න ජීවිතය දෙවියන් වහන්සේට ප්‍රසන්න විදියට සාදාගෙන තවත් අයට එවැගේම හැමෝටම ආශිර්වාදයක් වෙන ජීවිතයක් ගත කරන්න අදිෂ්ඨාන කරගන්නට මේ දවස් අපි ප්‍රයෝජනෙට ගමු. ඔබ හැමෝටම ජේසු පිහිටයි.